අද ක්‍රොෂේ පාඩමෙන් අපි බලමු කොහොමද chart එකක් සහ directions කියවමින් අපි ගෙතුමක් කරන්න කියලා. ඒකට මම ලෑස්ති කරගෙන ඉන්නවා ඇඳගත්තු chart එකක්. මේක අතින් ඇඳගත්තු chart එකක්. ඒක නිසා මාර විදිහට නීට් නැහැ. නමුත් මේ වගේ chart එකක් ප්‍රමාණවත් අපිට කියවමින් වැඩ කරන්න. මේ chart එකට අදාළව මම ඉස්සෙල්ලා අඳුන්වලා දෙන්නම් සලකුණු ටික. මේ කඳුළු බිඳුවක් නිදාගත්තු කඳුළු බිඳුවක් වගේ තියෙන CH කියලා හඳුන්වලා තියෙන චේන් එක. T අකුර වගේ HDC කියන්නේ half double crochet. T එක කපලා තියෙන්නේ DC double crochet. T එක දෙපාරක් කපලා තියෙන්නේ TR triple crochet. ඊළඟට මේ තියෙන සලකුණ 3HDC cluster එකක්. ඒ කියන්නේ half double crochets තුනක් එකතු කරලා දාන cluster එකක්. ඒකට පල්ලෙහායින් තියෙන්නේ 4DC cluster එකක්. ඒ කියන්නේ double crochets හතරක් එකතුවෙන් හැදිලා තියෙන cluster එකක්. ඒ වගේම මේ සර්පිලයක් වගේ තියෙන MR කියන එක. ඒ කියන්නේ magic ring කියන එක. ඉතින් මේ clusters වලදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චර මහුම් ගාණක් යනවද කියලා මේ ඇඳලා තියෙන බහු ගාණෙන්. මෙතන 3HDC එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති බහු 3යි තියෙන්නේ. නමුත් 4DC cluster එකේදී බහු 4ක් තියෙනවා. ඒ කියන්නේ අපි දාන්න ඕනේ මහුම් ගාණ. ඊළඟට අපි chart එකට යමු. මගේ ගාව එකට ලියාගත්තු directions ටිකක් තියෙනවා. මේ directions ටික description box එකේ දාලා තියෙනවා. මෙතන beginning කියන එක BEG big කියලා දාලා තියෙන්නේ. beginning කියන එක short form එකෙන් MR එකක්. ඒ කියන්නේ magic ring එකෙන් තමයි අපි පටන් ගන්නෙ. ඊළඟට round 1 එක තියෙනවා DC 16ක්. ඒකම මම මෙතනින් පෙන්නන්නම්. මෙන්න magic ring එක තියෙනවා. ඊළඟට DC 16ක් ඇඳලා තියෙනවා. ඉතින් මෙතනදී පළවෙනි DC එක විදිහට chain 3ක් තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් අපි දැන් පාඩම් මාලාවේ විවිධ ක්‍රම කරලා තියෙනවා මේ පළවෙනි DC එක දාගන්න. ඔයගොල්ලන්ට කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්. අපි පළවෙනි වටෙන් යමු. ඒ කියන්නේ magic ring එක දාලා DC 16ක් දාන වටෙන්. මම අද ගොතන්න තෝරගෙන තියෙන්නේ අපි සාමාන්‍යයෙන් වූල් කියලා වෙළඳ පොලේ හඳුන්වන නූල් විශේෂය. ඒකට මම පාවිච්චි කරනවා 2.5 කටුව. ඉතින් ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක කටුවක් ඕගොල්ලන්ට පහසු නූලක් පාවිච්චි කරන්න පුළුවන්. හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ පාවිච්චි කරන නූල කටුව අනුව ඕගොල්ලන්ගේ ගෙතුමේ ප්‍රමාණය වෙනස් වේවි. මම magic ring එක දැම්මා. ඊට පස්සේ මම මගේ පළවෙනි double crochet එක දාන්න තමයි හදන්නේ. මම පළවෙනි double crochet එක දාගන්නේ magic ring එක ඇතුළට දාගන්නවා single crochet එකක්. ඊට පස්සේ එක stitch එකක් දාගන්නවා. මේ තියෙන්නේ මම පළවෙනි double crochet එක දාගන්න කැමති විදිහ. ඔයගොල්ලන්ට කැමති නම් chains 3ක් විතරක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතනට මාකර් එකක් දාගන්නවා. මේ විදිහට නූල් කෑල්ලක් පාවිච්චි කරන්නේ. මට නූල් කෑල්ල පාවිච්චි කිරීම තමයි පහසු. ඔයගොල්ලන්ට ස්ටිච් මාකර් එකක් දාන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා නම්. එහෙම නැත්නම් කට්ටක් වගේ දෙයක් ගහන්න උනත් පුළුවන්. ඔන්න මම මගේ දෙවැනි double crochet එක දැම්මා. ඒ විදිහට මේ magic ring එක වටේට double crochets 16ක් දාගන්න තමයි තියෙන්නේ. මම ඒ 16 දාගෙන එන්නම් මේ වටය සම්බන්ධ කරගන්න. ඔට මම මගේ DC 16 දාගෙන තියෙන්නේ. ඊට පස්සේ magic ring එකේ මේ නූල ඇදලා මේ වටය සම්පූර්ණ කරගන්නවා. ඉතින් මම මෙතන stitch mark එකක් දාගෙන තියෙන නිසා මෙතනදී හරිය ලේසි කොතනටද සම්බන්ධ කරගන්න ඕනේ කියලා හොයාගන්න. අපිට මේ විදිහට ඇදලා අපි ගොතන කට්ට දාන්න ඕනේ කොතනද කියලාත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ හැදෙන සිදුරට තමයි ගොතන කට්ට ඇතුල් කරන්නේ. ගොතන කට්ට ඇතුල් කරා මෙතනට චේන් එකක් දාගත්තා. මම පළවෙනි වටය ගොතලා ඉවරයි. දෙවෙනි වටයට මාරු වෙන්න හදන්නේ. දෙවෙනි වටයට මාරු වෙද්දී මම වෙනත් වර්ණයක් පාවිච්චි කරනවා. දෙවෙනි වටයට මාරු වෙන්න අපි මේක කපා ගමු. කපලා මම පුරුදු විදිහටම එන්න මේ මැහුම එළියට ඇදලා ගන්නවා. එතකොට අපේ පළවෙනි වටය අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට අපි යන්නේ දෙවෙනි වටේට. රූප සටහනෙන් බලනවා නම් රූප සටහනේ පැහැදිලිව පේන්න තියෙනවා.
half double crochet තුනක් තියෙන ක්ලස්ටර් එකකුයි chain එකකුයි තමයි repeat එක විදිහට යන්නේ. ගැනලා බැලුවොත් half double crochet එකයි chain එකයි කියන repeat එක 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ chart එකේදී මම පෑනකින් ලකුණු කරලා තියෙනවා පාරක්. මේ පෑනකින් ලකුණු කරලා තියෙන පාර ලකුණු කරලා තියෙන්නේ අපි එකම වර්ණයකින් ගොතාගෙන යනවා නම්. ඒ කියන්නේ එකම වර්ණයකින් ගොතාගෙන යනවා නම් මෙතන මේ HTC 16 දාලා DC 16 දාලා ඊළඟට කොතනින්ද පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් මේ වෙලාවේදී මම වර්ණ මාරු කරනවා. එතකොට මේ ඩිරෙක්ෂන් එකේම අපි යන්න ඕනේ. අපිට කැමති තැනකින් යන්න පුළුවන්. අපි ඊළඟට මේ chart එක කියවද්දි තව දෙයක් තියෙනවා. දැන් දෙවනි වටේට යද්දි අපිට chart එක බලලා තීරණය කරන්න පුළුවන්. chart එකේ කොතනටද කියලා තියෙන්නේ දෙවනි වටේ මැහුම් දාන්න කියලා. මේකේ බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ clusters හැම එකක්ම තියෙන්නේ කලින් වටේ DC එක උඩ. DC දෙකක් මැද නෙවෙයි DC එකක් උඩ. ඒක නිසා අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ කලින් වටේ DC එක උඩට අපේ ක්ලස්ටර් එක දාගන්න. ඒකම මේ විදිහට ලියලා තියෙනවා. මේක මම රිෆර් කරන charts මේ විදිහට තමයි මම ලියාගන්නේ පහසුවට ගොඩ විස්තර දාගන්න නැහැ. round 2 එක 3 HTC cluster එකයි chain එකයි බැගින් 16ක්. ඉතින් අපි ඒ වටේට යමු ඊළඟට. දැන් අපි මැහුම පාට මාරු කරන හින්දා මේ නතර කරපු තැනින්ම පටන් ගන්න ඕනේ කියලා එකක් නැහැ. මම හැමතිස්සෙම පටන් ගන්නෙ පාටවල් මාරු කරද්දී නතර කරපු තැනට මුහුණලා තියෙන තැනකින්. ඉතින් මතක ඇති chart එක බලද්දිත් කිව්වා මැහුම් දෙකක් අතරට නෙවෙයි අපි දාන්නේ කලින් වටේ මැහුමේ උඩ හැදිලා තියෙන චේන් හැඩේ ඇතුළට තමයි දාන්නේ. මෙන්න මේ වගේ තැනකට. චුට්ටක් ටේල් එක තියලා පුරුදු විදිහටමයි අපි කලින් පාඩම් වල කරලා තියෙනවා. එක චේන් එකක් දාගත්තා, ස්ලිප් ස්ටිච් එකක් දාගත්තා. ඊට පස්සේ චේන්ස් 3ක් දාගන්නවා අපේ අර පළවෙනි half double crochet එක විදිහට. දාගෙන ස්ටිච් මාකර් එකෙන් මාක් කරගන්නවා. මම නූල් කෑල්ලක් තමයි රඳවන්නේ. ඔයගලන්ට ස්ටිච් මාකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනිම ක්ලස්ටර් එක සාමාන්‍ය ක්ලස්ටර්ස් වලට වඩා වෙනස්. මොකද පළවෙනියට අපි චේන් 3ක් හෝ වෙනත් විදිහක් දාලා තමයි පළවෙනි බාහුව හදාගන්නේ. මේ තියෙන්නේ දෙවනි half double crochet එක. අපි පැන්නින් මුකුත් කරන්නේ නැහැ. ඔන්න තුන්වෙනි half double crochet එක. ඊළඟට මේ තුන ඇතුලෙන් පන්න ගන්න තමයි තියෙන්නේ. අපේ ඔන්න පළවෙනි half double crochet cluster එක හැදුනා. අපේ රටාවට ආයෙත් යනවා නම් ඕගොල්ලන්ට පෙනේවි පළවෙනි half double crochet cluster එක තියෙනවා ඊළඟට chain එකක්. ආයි cluster එක ඊළඟට chain එකක්. ඒ රටාව තමයි නැවත repeat වෙන්නේ. ඉතින් cluster එක හදලා තියෙන්නේ මම chain එකක් දානවා. ඊළඟට අපි මෙන්න මේ දෙවනි chain එක උඩට යනවා. දෙවනි කලින් වටේ DC එක උඩ හැදිලා තියෙන chain එක ගාවට යනවා. ගිහිල්ලා half double crochet එක දාගන්න පටලව ගත්තා. මේ chain එක ඇතුලෙන් මේ විදිහට දාගත්තා. ඔන්න පළවෙනි half double crochet එක ගත්තා. ඊළඟට මෙතනදී පැන්නේ මුකුත් කරන්නේ නැහැ. මොකද මේක half double crochet cluster එකක්. දෙවනි half double crochet එකත් ඒ විදිහටම දාගත්තා. දැන් මේ වෙලාවේදී බාහුව උඩ තියෙන්න ඕනේ 1 2 3 4 5යි. තුන්වෙනි එකත් ඒ සිදුර ඇතුළෙන්ම දාගන්න. එතකොට 1 2 3 4 5 6යි 7ක් තියෙන්න ඕනේ. ඊළඟට අපි මේ 7ම එකවර පන්න ගන්නවා. එහෙම පන්න ගත්තාම ඔන්න අපිට අපේ පළවෙනි හරිම half double crochet cluster එක හැදුනා. 3 HTC cluster එකක් තමයි මේ හැදුනේ. ඊළඟට chain එකයි මම තව එකක් පෙන්නන්නම් cluster එක දාන විදිහ. ඊළඟ chain එකට මෙන්න මෙතනට අපි පළවෙනි වතාවට HTC එක දාගත්තා.
එතකොට ගොතන කට්ට උඩ 3යි ලූප්ස් 3යි. දෙවැනි HDC එක දාගත්තා. ගොතන කට්ට උඩ ලූප්ස් 5යි. තුන්වෙනි HDC එක දාගත්තා. ගොතන කට්ට උඩ ලූප්ස් 7යි. ඊළඟට මේ ලූප්ස් 7ම එකවර පන්න ගන්නවා. පන්නගෙන අපේ පළවෙනි ඊළඟ චේන් එක දාගන්නවා. දැන් මෙතන මම ක්ලස්ටර්ස් 3යි චේන්ස් 3යි දාගෙන තියෙනවා. මේ විදිහට රටාව සම්පූර්ණ කරගෙන අපි මෙතනදී හම්බ වෙමු. ඔන්න මම දෙවනි වටේ ගොතාගෙන ඉවරයි. සම්බන්ධ කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ දෙවනි වටේ ගෙතුවාම අනිවාර්යෙන් ගණනලා බලන්න ක්ලස්ටර්ස් ගානයි චේන්ස් ගානයි හරියට තියනවාද කියලා. එහෙම නැත්නම් ඊළඟට ගොතාගෙන යද්දි වැරදෙනවා. අපි මේ විදිහට පුරුදු විදිහටම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මම මෙතන ස්ටිච් මාක් එක අයින් කරගන්නවා. මේ විදිහට නූලත් කපලා අපිට තියෙන්නේ මේක ඇදලා දාන්න ෆාස්ටන් ඔෆ් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න මගේ දෙවෙනි වටය හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි වටය. මේ තියෙන්නේ chart එක. මේ තියෙන්නේ රීඩින් එක. මම ඉස්සෙල්ලා chart එකේ පෙන්නන්නම්. chart එකේ තුන්වෙනි වටේ 4DC cluster එකයි chains දෙකයි ගානේ repeat එකක් තියෙන්නේ වටේට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ repeat එකේ cluster එකයි chains දෙකයි ගානේ 16ක් තියෙනවා. මේ තියෙන එක ලියපු එක round 3 එක 4DC cluster එකයි CH දෙකයි ගානේ 16ක්. මේ විදිහට තමයි මම ලියලා තියෙන්නේ. මම ඒකට වෙනත් වර්ණයකට මාරු වෙනවා. ඉතින් එහෙම වෙනත් වර්ණයකට මාරු වෙන නිසා මේක නතර කරපු තැනින්ම පටන් ගන්න ඕනි කියලා එකක් නැහැ. මට මේ කැමති තැනකින් ඒක පටන් ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ chart එක බලන්න. chart එක බැලුවාම ඔයගොල්ලන්ට පෙනේවි. දැන් අපි මෙතන තියෙන cluster එක HTC clusters නම් අපි ගත්තේ කලින් එකේ තියෙන DC එක උඩ හැදුණු chain එක උඩම තමයි දාගත්තේ. නමුත් මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලිව පෙනේවි. මෙතන මේ 4DC cluster එක අපි දාලා තියෙන්නේ කලින් වටේ තියෙන chain space එක ඇතුළට. එහෙම නැතුව මේ cluster එකක් උඩට නෙවෙයි. ඉතින් එතකොට මතක තියාගන්න අපි දාගන්නකොට clusters දෙකක් මැද්දට තමයි ඊළඟ වටේ යන්නේ. මම තුන්වෙනි වර්ණයේ විදිහට මේ දම් පාට තෝරගන්නවා. තෝරගෙන මේ ඉවර කරපු තැනට මූණ දාලා තියෙන තැනකින් පටන් ගන්නවා. ඉතින් clusters දෙකක් මැද්දෙන් තමයි ඊළඟ cluster එක හැදෙන්නේ. පුරුදු විදිහටමයි slip stitch එකක් දාගත්තා. ඊට පස්සේ මම මෙතනදී chain 3කින් තමයි පළවෙනි DC එක ලෑස්ති කරගන්නේ. එහෙම ලෑස්ති කරගෙන මම දාගන්නවා මගේ stitch mark එක. ඊළඟට අපේ cluster එක හදනවා. අපි මේ cluster එක ගිය පාර පාඩමෙත් කරලා තියෙනවා. DC cluster එකක් හැබැයි 4ක් තියෙනවා. මේ පළවෙනි DC එක දාගත්තා පන්න ගත්තා. දෙවෙනි DC එක දාගත්තා දෙකක් පන්න ගත්තා. තුන්වෙනි DC එකේ දැම්මේ. හතරවෙනි DC එකත් අපි දාගමු. දාගත්තා දෙකක් පන්න ගත්තා. ඊළඟට අපේ ගොතන කටුව උඩ තියෙන ලූප්ස් ඔක්කොගෙම මේ ටික පන්න ගන්න ඕනේ. ඔන්න මගේ පළවෙනි 4DC cluster එක හදලා තියෙන්නේ. ඊළඟට chains දෙකක් දාන්න ඕනේ. නමුත් මේක අපේ පළවෙනිම cluster එක. මෙතන අපි chain 3කින් තමයි පළවෙනි arm එක ගත්තේ. එතකොට හරිම cluster එකක් එන්නේ. අපේ දෙවෙනි cluster එක තමයි හරියටම හරි cluster එකක් විදිහට වැටෙන්නේ. මම ඒක කරන හැටි ආයිසරයක් පෙන්නන්නම්. අපි පළවෙනි DC එක දැම්මා. එක සැරයක් පන්න ගත්තා. දෙවෙනි DC එක දැම්මා. ඒකත් එක සැරයක් පන්න ගත්තා. තුන්වෙනි DC එකක් දැම්මා. ඒකත් එක සැරයක් පන්න ගත්තා. ඊළඟට හතරවෙනි DC එක දැම්මා. එක සැරයක් පන්න ගත්තා. ගොතන කට්ට උඩ හැදිලා තියෙන ලූප්ස් ඔක්කොම එකවර පන්න ගත්තා. ඔන්න දෙවෙනි 4DC cluster එක අපි හදලා තියෙන්නේ. ඊළඟට chains දෙකක් දැම්මා. අපි තුන්වෙනි cluster එකත් ආයි දාමු. පළවෙනි DC එක දැම්ම පැන්නුවා. එතකොට ගොතන කට්ට උඩ ලූප්ස් දෙකයි. දෙවෙනි එක පැන්නුවා. ගොතන කට්ට උඩ ලූප්ස් 3යි.
තුන්වෙනි එක පැන්නුවා. ගොතන කට්ට උඩ ලූප්ස් 4යි. හතරවෙනි එක පැන්නුවා. ගොතන කට්ට උඩ ලූප්ස් 5යි. ඊළඟට ඒ පහම එකවර පන්න ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපේ 4DC ක්ලස්ටර් එක හැදිලා තියෙන්නේ. ඊළඟට අපි චේන්ස් දෙක දාගන්නවා. ඉතින් ওই විදිහට මේ මුළු වටේම යන්න තියෙන්නේ. මුළු වටේම ගිහිල්ලා අපි කෙළවරදි හම්බ වෙමු. ඔන්න මම තුන්වෙනි වටේ අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පුරුදු විදිහටම මේක සම්බන්ධ කරගෙන ෆාස්ට් and off කරගන්න තමයි හදන්නේ. මේ විදිහට සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගෙන අපි මේ තියෙන නූල කපා ගමු. කපලා ඒ නූල ෆාස්ට් and off කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ මාක එක අයින් කරගන්නවා. ඔන්න මගේ වට තුනක්ම දැන් හරි. ඊළඟට අපි යන්නේ හතරවෙනි වටේට. මේ තියෙන්නේ අපේ chart එක. මේ තියෙන්නේ එකම ලියපු note එක. අපි බලමු මේ හතරවෙනි වටේ. ඒ කියන්නේ මෙන්න මේ වටේ. මේ අපි ගොතාගත්තු රවුම ඊළඟට අපි කොටුවක් කරන්න යන්නේ. රවුමකින් ග්‍රැනි ස්ක්වයර් එකට මාරු වෙන්න හදන්නේ. මේක වැදගත් පියවරක්. මේ පියවරේදී ඔයගොල්ලෝ ගොතනකොට නෝට් එක කියවනකොට චුට්ටක් වෙලා අරන් හොඳට කියව ගන්න. එතකොට අපි මේක එක වර්ණයකින් ගොතාගෙන ආවනම් මෙතනින් තමයි පටන් ගන්නෙ. නමුත් අපි දැන් වෙනත් වර්ණයකට මාරු වෙන හින්දා මම මේ කෙළවරින් පෙන්නන්නම්, කෙළවරකින් පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනට ගියාම මෙතන තියෙනවා TR 3ක්, ට්‍රිපල් ක්‍රොෂේස් 3ක්. මොකද මේ මුල්ලට යනකොට දිග වැඩි හින්දා දිග මැහුන් ටිකක් තමයි ඕන වෙන්නේ. මෙතන පළවෙනි චේන් ස්පේස් එකට දාලා තියෙනවා. අපි තෝරගත්තු චේන් ස්පේස් එකට දාලා තියෙනවා TR 3යි. ඊළඟ එකේ තියෙනවා DC 3ක්. ඊළඟ එකට ගිහිල්ලා තියෙනවා ආයි HDC 3ක්. ඊළඟට ආයි සැරයක් DC 3යි TR 3යි මුල්ල ගන්න චේන් දෙකයි TR 3යි. ඒ විදිහට මුළු වටේටම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න මුල්ල හැදෙන්න නම් අපි චේන්ස් දෙකක් හෝ තුනක් දාන්න ඕනේ. මම සාමාන්‍යයෙන් දාන්නේ දෙකයි. හැම මුල්ලකම මුල්ලක් යනකොට එතන මැහුන් තුනකුයි DC දෙකකුයි මැහුන් තුනක් හෝ ඊට වැඩි ගණනකුයි චේන්ස් දෙකකුයි තියෙන්න ඕනේ ආයි මැහුන් තුනක් එක්ක. ඉතින් අපි ඊළඟ වටේටත් යමු. ඊළඟ වටේදී මම ආයි සැරයක් පාට මාරු කරනවා. මෙතන මම රවුන්ඩ් 4 රවුන්ඩ් 4 කියන එක මෙන්න මේ විදිහට තමයි ලියාගෙන තියෙන්නේ. රවුන්ඩ් 4 එකේ සගල වරහණක් ඇතුලේ තියෙනවා 4 සැරයක් තමයි රිපීට් වෙන්නේ. ඉස්සෙල්ලා ලියලා තියෙනවා කෝණ එක. මම කෝණ එකෙන් තමයි පටන් ගන්නෙ. TR 3යි CH 2යි TR 3යි දා ගන්නවා. ඊළඟට ඉතුරු ස්පේසස් වලට DC 3යි HDC 3යි DC 3යි ගානේ 4 වතාවක් යනවා. අපි යමු මේක ගොතන්න. මම පුරුදු විදිහටම කලින් නතර කරපු තැනට මූණලා තියෙන තැනක් ගන්නවා. අපි වැඩ කරන්නේ CH ස්පේස් එකත් එක්ක. අපි මෙතනට දාගන්නේ TR 3ක්. මම TR එක වෙනුවට පාවිච්චි කරන්නේ චේන්ස් 4ක්. 2යි 3යි 4යි. ඒ 4 දාගෙන අපි ස්ටිච් මාකර් එකකින් මාක් කරගමු. 4 දාගත්තා. මම ස්ටිච් මාකර් එකක් දාගත්තා. ඔයගොල්ලන්ට ආයිසරයක් මතක් කරන්නම්. ඔයගොල්ලෝ ගාව ස්ටිච් මාකර්ස් තියෙනවා නම් වෙනම දාගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මට හැබැයි ස්ටිච් මාකර් එකක් දානවට වඩා මේක ගොඩක් ලේසි. ඊළඟට අපි මේ පළවෙනි TR එක දාගෙන තියෙන්නේ. දෙවෙනි TR එකට යමු. නූල ඔත්තාගත්ත ගොතන කට්ට වටේ දෙපාරක් මේ සිදුර ඇතුළටම ගියා. ගිහිල්ලා නූල් දෙකක් පැන්නුවා 1යි. ඊතුරු නූල් දෙක පැන්නුවා 2යි. ඊළඟට ලූප්ස් හැදිලා තියෙන දෙක පන්න ගන්නවා 3යි. පළවෙනි TR එක දාගත්තා. ඊළඟට දෙවෙනි TR එක තුන්වෙනි TR එක දාගමු. පුරුදු විදිහටම ගොතන කට්ටේ මම පටලව ගත්තා. දෙක පන්න ගන්නවා 3 සැරයක්. ඔන්න මම පළවෙනි TR 3 දාගෙන තියෙන්නේ.
ඊළඟට මම මුල්ල හදාගන්න මෙතනට CH2 දාගන්නවා. ආයි සැරයක් ඒ ස්පේස් එකටමයි, මොකද මේ මුල්ලේ තමයි මම වැඩ කරන්නේ. තව TR3ක් දාගන්නවා. 1යි පටලව ගත්තා, 2යි තුන්වෙනි TR එක. එතකොට මුල්ලේ අර ඈතට තියෙන ඇදිලා තියෙන ඔන්න දිග අපි හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ ස්පේස් එකට යනවා. මෙතනදී අපි TR දැම්මට ඊළඟ ස්පේස් එකේ අපි වැඩ කරන්නේ DC එක. DC 3ක් දාගන්නවා. මොකද TR එකට වඩා DC එකේ උස අඩුයි. TR එක ඔයගොල්ලන්ට පෙනුන ඇති අපි 3 පාරක් පැන්න ගත්තා. DC එකක් පන්න ගන්න තියෙන්නේ 2 පාරයි. එතකොට උස අඩු වෙනවා. DC 3ක් දාගත්තා ඊළඟ ස්පේස් එකට. ඊළඟට අපි යනවා ඊළඟ තැනට. එතනට මම දාගන්නවා half double crochets 3ක්, HDC 3ක්. half double crochet එක අපි එක සැරේයි පන්නන්නේ. එතකොට DC එකටත් වඩා උස අඩුයි. මෙතනදී ඔයගොල්ලන්ට ඒක පෙනේවි. මම මේ DC 3 දාලා ඒ උසවල් වල වෙනස පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ TR එකේ උස, මේ තියෙන්නේ DC එකේ උස, මේ තියෙන්නේ HDC එකේ උස. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ උසවල් වල පැහැදිලි වෙනසක් තියෙනවා. ඔන්න අපි මේ තුන දාගෙන තියෙන්නේ. ඊළඟට ඊළඟ ස්පේස් එකේදී ආයි සැරයක් දාන්නේ DC 3ක්. ආයි සැරයක් අපේ උස වැඩි කරගන්නවා. 2යි 3යි. ඒක දාගත්තට පස්සේ අපි ඊළඟට එන්නේ ආයි සැරයක් මුල්ලකට. අපි මේ අපේ රවුම මුල්ලක් කරගන්න හදන්නේ, කොටුවක් කරගන්න හදන්නේ. කොටුවක් කරගන්න නම් රවුමට මුළු එකතු කරන්න වෙනවා. ඔන්න අපි ඊළඟ මුල්ල එකතු කරන්න හදන්නේ. TR තමයි දාන්නේ. TR 3ක් දාගන්නම ඉස්සෙල්ලා. එක සැරයක් පැන්නුවා, දෙසරයක් පැන්නුවා, තුන් සැරයක් පැන්නුවා. පළවෙනි TR එක හරි. දෙවෙනි TR එකක් දාගන්නවා. තුන්වෙනි TR එකක් දාගන්නවා. ඊට පස්සේ මුල්ල හදන්න මගේ චේන් දෙක මන් දාගන්නවා. ඔයගලන්ට කැමති නම් චේන් 3ක් දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ආයි සැරයක් TR 3යි. ඉතින් හොඳ අවධානය දීලා මෙහුම් ගාන ගැන මේ වැඩේ කරන්න. එහෙම නැති වුණොත් එහෙම ගොතා ගන්න එක ඇඹරිලා කැත වෙලා යනවා. ඔන්න මේ මුල්ලත් හරි. දැන් මුළු දෙකක් හැදිලා තියෙන්නේ. ඊළඟට ඊටු ටික අපේ පුරුදු රටාවමයි මම කළා පෙන්නන්නේ නැහැ. මෙතනට දාගන්නවා DC 3ක්, HDC 3යි, IDC 3යි, TR 3යි, CH 2යි, TR 3යි. ඒ විදිහට මුළු වටේම සම්පූර්ණ කරගමු. ඔන්න මම 4 වෙනි වටයත් ගොතාගෙන ඒක සම්බන්ධ කරගෙනම ආවා. එතකොට අපි අපේ මෝස්තරයේ මූලික හැඩය ගොතලා ඉවරයි. මේ මූලික හැඩය වට 4 දක්වා ගොතලා ඉවරයි. එතනින් එහාට ඔයගොල්ලෝ බලනවා නම් ඔයගොල්ලන්ට පෙනේවි මම half double crochets වලින් මේ කොටුව extend කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ කොටුව half double crochets වලින් අපිට ඕන විදිහකට extend කරගන්න පුළුවන් ඕන දුරකට. අපිට granny square එකක් කරලා ඒක ලොකු කරගන්න ඕන නම් ලොකු කරගන්න පුළුවන් එක විදිහක් තමයි, ප්‍රමාණයෙන් වැඩි කරගන්න පුළුවන් එක විදිහක් තමයි මේ granny square එකේ වටේට half double crochets හරි, double crochets හරි, triple crochets හරි අපි කැමති මෝස්තරයකට වැඩි කරගන්න එක. ඉතින් ඒ වැඩි කරද්දී වෙනසකට තියෙන්නේ හැම මුල්ලකටම මුල්ල හැදෙන්න ස්ටිචස් 3කුයි chains 2කුයි ස්ටිචස් 3කුයි ගානේ වැටෙනවා. ඒ අරෙන්න කලින් මැහුම් පේලියේ උඩ හැදිලා තියෙන හැම චේන් එකකටම උඩට අලුතෙන් මෙහෙම ගානේ වැටෙනවා. ඒක පැහැදිලි කරන්න මම මේකේ තව එක වටයක් ගොතන්නම්.
ඉතින් මම මේ මෝස්තරෙන් පවුච් එකක් කරන්න තමයි හදන්නේ. මගේ පවුච් එකට මේන් කොටස් 4ක් ඕනේ. ඒ වගේම මගේ පවුච් එකට උවමනා වෙනවා මේ එක කොටුවක දිග පළල අඟල් 6ක් ගානේ වෙන්න. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අඟල් 3මාරක් වගේ තියෙන්නේ. ඉතින් 3මාරක් මැද නිසා එක අඟල් 6කට වැඩි කරගන්න තමයි මම අර half double crochets දාලා වැඩි කරගන්නේ. ඔයගොල්ලොත් මාත් එක්ක පවුච් එක කරන්න කැමති නම් මම ඒක ලෙසන් එකක් විදිහට පෙන්නනවා. මේ granny square මෝස්තරය හෝ වෙනත් මෝස්තරයක් ඔයගොල්ලෝ කැමති මෝස්තරයක් ඔගොල්ලෝ කැමති සයිස් එකේ කොටු වලින් 4ක් ලෑස්ති කරගන්න. ලෑස්ති කරගෙන අපි ඊළඟට වෙලා ලැබෙන වෙලාවක ඒකෙන් පවුච් එකක් කරමු. මම දැන් මේක එක්ස්ටෙන්ඩ් කරගන්න හදන්නේ. මම මේ මුල්ලෙන් පටන් ගන්නම්. මුල්ලට දැන් අපි ඔයගොල්ලන්ට පැටලෙන්න පුළුවන් තැනක් මම කියන්නේ. අපි මෙතනදී ඔයගොල්ලන්ට මතක ඇති TR වලින් තමයි මුල්ල වැඩි කරගත්තේ. ඒකට හේතුව මෙතන රවුමක් නිසා වැඩි දිගක් අවශ්‍ය වෙන්න. දැන් අපි කොටුව හදාගෙන ඉවරයි. එතකොට එක එක මැහුම් වලට මාරු වෙන්න දෙයක් නැහැ. අපිට එකම මැහුමෙන් මේක කරගෙන යන්න පුළුවන්. මම HDCs වලින් තමයි දිග ගන්නෙ. HDCs වලින් දිග ගන්න මම මේ කොනෙන් පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් කොනෙන්ම කියලා නැහැ. මම දා ගන්නවා මෙතනට chains දෙකක්. දාගෙන පුරුදු විදිහට මගේ ස්ටිච් මාකර් එක දා ගන්නවා. දාගෙන HDCs දා ගන්නවා මෙතනට 3ක්. ඊට පස්සේ කොන හදා ගන්න, මුල් හදා ගන්න දා ගන්නවා chains දෙකක්. ආයි සැරයක් HDC 3යි. මේ විදිහට half double crochets 3ක් දාගන්න. ඔන්න පළවෙනි මුල්ල හැදිලා තියෙන්නේ. ඊළඟට මම හැමතිස්සෙම මතක් කරනවා සහ මේකෙත් පෙන්නන්නම්. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ මැහුම මම ඊළඟ මැහුම හැමතිස්සෙම දාගෙන තියෙන්නේ උඩට යන මැහුම් ටික. මේ කලින් පේලියේ තියෙන මැහුම් දෙකක් අතරට නෙවෙයි. කලින් පේලියේ හැම මැහුමක්ම උඩට. එතකොට ඒක මතක තියාගන්න. ඒක වැරදුනොත් මේක ඇඹරෙන්න පුළුවන්. දැන් මෙතන අපේ මේ තද පාටින්ද පේනවද මන්ද? මේ මැහුම තියෙනවා, මේ TR එක තියෙනවා. ඒකේ හිස තියෙන්නේ මෙන්න මෙතන. මම ඒ හිස ඇතුලෙන් දාගන්නවා මගේ ගොතන කට්ට දාගෙන ඔන්න මගේ පළවෙනි HDC එක ගන්න. ඊළඟට දෙවෙනි එකේ ගන්නවා. ඉතින් මතක තියාගන්න මේ දාගත්තු 3යි 6ට අමතරව මෙතන තියෙන්න ඕනේ මැහුම් 1යි. 3යි 6යි 9යි 12යි 15ක්. ඒ කියන්නේ මේ මුල්ලේ තියෙන ඒවට අමතරව ඒ ටික නැතුව මේක උඩ HDC යන්න ඕනේ 15ක්. ඉතින් මැහුම් දානකොට හැමතිස්සෙම ගැන දාන්න. එතකොට අපිට මෝස්තරේ වරදින්නේ නැහැ. ගණිනකොට වෙන දේවල් හිතන්න බැරි වුණාට ඒ පාඩුව තිබ්බට ඒක පාඩුවකුත් නෙවෙයි. ඉතින් හිත එක තැනක තියාගෙන ගොතන්න පුළුවන්නේ. ගොතනකොට මේ හිත හැම තැනම යවයව මෝස්තර ගොතන්න ගියාම වැරදෙනවා. ඒක නිසා හැමතිස්සෙම තමන් කරන වැඩේ මහුම් ගාන ගැන ගොතාගෙන යන්න. මේ විදිහට තමයි half double crochets ටික වැටෙන්නේ. මේ විදිහට මුළු වටේම කරගන්න. ඔගොල්ලෝ මේ ඩිසයින් එකම නම් මාත් එක්ක පවුච් එක කරන්නේ. ඔගොල්ලන්ගේ කොටුවත් මගේ කොටුව වගේ චූටියට නම් ආවේ. මේ විදිහට වෙනත් මැස්මක් දාලා ඒක ලොකු කරගන්න ඔගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට. මම යන්නේ අඟල් 6 ප්‍රමාණයේ කොටු 4කට. ඉතින් අද පාඩම එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. සම්පූර්ණයෙන් පාඩම කළා මට පෙන්වන්න ඔගොල්ලෝ කරපු වැඩ. එතකොට මං හරි වැරදි බලනවා. අපි තවත් පාඩමකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. ඔගොල්ලන්ට සුබ දවසක්.